ඔන්න ඉතින් අදත් මම ඩයලොග් එකක් අරගෙන ආවා. ඉතින් මං අද මොනවද කරේ කියලා අපි බලමු. එකට මම වොෂ් එකක් දාගෙන මෙන්න මෙහෙම ලෑස්ති වුණා. ඊට පස්සේ අයිස් කියුබ්ස් කාර්යය කරන්න තමයි හදන්නේ. ඉතින් මෙහෙම අයිස් කැට මූණ එක තැන තියන්නේ නැතුව ගෑවම අපේ මූණ පැහැදිලිව තියාගන්න පුළුවන්. දැන් හදන්නේ පළවෙනියටම මගේ කසකසා ඩ්‍රින්ක් එක හදාගෙන බොන්න. මෙන්න මෙහෙම කසකසා තේ හැන්දක් දාලා ඒකට දෙහි උෂබෑයක් දැම්මම අපේ ශරීරය පැහැපත් වෙනවා, සිසිල් වෙන, ඒ වගේම මේ ශරීරයේ අධික බර අඩු වෙනවා. ඊට පස්සේ මම පුංචි නිර්මාණයක් හදන්න තමයි ගියේ. ඒත් ඒක හරියටම හදාගන්න බැරි වුණා. ඊට පස්සේ මම ඒක ලස්සනට පෑන් දාන එකක් හදාගත්තා. මෙන්න මේ විදිහට මම රිජ් ෆෝම් අරගෙන කොටු කපලා අලවගෙන මේ විදිහට ලස්සනට සරසලා ඒක හදාගත්තා. ඒක හරියට මෙතන ලස්සනට හදාගන්න බැරි වුණා. ඉස්කෝලේ ප්‍රදර්ශනයකට නිර්මාණ හදන්න කියලා තිබ්බා. ඉතින් මම ලස්සන බුදු මැදුරක් වගේ වතුර වැටෙන නිර්මාණයක් හැදුවා. ඒක ඉස්කෝලේ. තව වතුර වැටෙන වීඩියෝ එක මට ගන්න බැරි වුණා. මම ඒක ගෙදරට ගෙනල්ලා වතුර වැටෙන විදිහත් අරගෙන ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ඒකත් හරිම ලස්සනට ආවා. මම අර පෑන් දාන එක හදනවනේ. ඒක ඉතින් මේ විදිහට සිමෙන්ති පොඩ්ඩක් ගාලා අර බුදු මැදුර හැදුවා වගේ කොටුවක් වගේ එකක් තමයි හදන්නේ. ඉතින් ලස්සන මල් පැල වගේ පැලටි දෙකකුත් අලවලා ওই විදිහට ලස්සනට හදාගත්තා. ඒකේ උනාට ටිකක් ලස්සනටත් ආවා. මගේ කාමරෙන් තියන්න මම ලස්සන මල් පැල දෙකක් එළියේ හදලා තිබ්බා. ඒක දැන් ලොකු වෙලා. ඉතින් මම ඒක ගේ ඇතුළට අරගෙන ඒක එක මල් පැලයක් වටේට මගේ ගාව මම එකතු කරපු බෙල්ල වගේ හිටියා. ඒ බෙල්ලොත් දාලා මේ විදිහට ලස්සනට හදාගත්තා. මේ මල් පැල දෙක නම් ලස්සනයි වෙලා දැන් ඉතින් මම නිර්මාණය හදුවට පස්සේ මගේ මේසේ අවුල් වෙලා තිබ්බේ. දැන් මේසේ ටිකක් පිළිවෙලට හදාගෙන ඉස්කෝලේ වැඩ ටික කරන්න තමයි දැන් ඉතින් වාර විභාගය වරුණා කියලා හිටියේ නැහැ. ආයෙ අලුතෙන්ම කාලසටහනක් හදලා දෙවෙනි වාරයට වැඩ පටන් ගන්න දැන් මම සූදානම් වුණා. කාලසටහනක් හදන විදිහත් මම වෙන ලොග් එකකින් අරන් එන්නම්. ඉතින් මගේ කාලසටහන මගේ ක්ලාස් තියෙන වෙලාවට වෙන් කරලා තමයි මම හදුවේ. මම වෙන ව්ලොග් එකකදී ගේන්න බලාපොරොත්තු වෙන ඉන්නවා කාලසටහන. ඉතින් ඔයාලටත් කාලසටහනක් හදාගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දැන් මම හදන්නේ ඔරෙන්ජ් ජූස් එකක් බොන්න. මේ තියෙන්නේ මං අර කිව්ව ලස්සන නිර්මාණය. දැන් නම් හොඳටම හවස් වීගෙනයි එන්නේ. දැන් අපිට හොඳටම වහිනවා. මේ තියෙන්නේ වහින විදිය. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බයි බයි.